ආයුබෝවන් සිංහල විචාරබ්බගේ YouTube නාලිකාවට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. පොත් කියවීමේ වැදගත්කම. පොත යනු මිනිසාගේ දැනුම, අත්දැකීම්, හැඟීම් හා සිතුවිලි ආදිය ලියවෙන හා තවත් මිනිසෙකුට අත්දැකීම් හා දැනුම් සමුදායක් ලබාගත හැකි වටිනා මධ්‍යස්ථානයකි. මිනිසාගේ සංස්කෘතියේ වර්ධනය, අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සහ මානව වටිනාකම් රැකීම සඳහා පොත් කියවීම ඉතාමත් වැදගත් අංගයකි. විශේෂයෙන්ම නූතන තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන යුගයක පොත් කියවීමේ වැදගත්කම කෙරෙහි නැවත අවධානය යොමු කිරීම වටිනා දෙයකි. පොත් කියවීම මගින් මිනිසාට වටිනා කියන දැනුම් සම්භාරයක් ලබා ගැනීමටද හැක. විද්‍යාත්මක, සාහිත්‍යමය, ආගමික, විචාරාත්මක වශයෙන් විවිධ මාතෘකා යටතේ පොත් පවතින අතර ඒවා කියවීමෙන් පුද්ගලයෙකුගේ දැනුම පුළුල් වේ. ඉතිහාසය, භූගෝලය, තාර්කිකය, දේශපාලනය, විද්‍යාව, භාවනාව සහ ආර්ථිකය වැනි විශේෂ ක්ෂේත්‍රවලට අදාළ පොත් කියවීම තුළින් එම ක්ෂේත්‍රයන් තුළ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකිවීමත්, එමගින් ප්‍රබුද්ධ ජීවිතයකට ළඟා විය හැකිවීමත් විශේෂත්වයකි. පොත් කියවීම මගින් මිනිසාගේ සිතුවිලිවල ගැඹුර වැඩි වේ. විවිධ මතභේදාත්මක පොත් කියවීම මගින් විචාරාත්මක සිතක් සහ විශේෂ අවබෝධයක් ඇති කර ගැනීමට හැකියාව ලැබේ. පොතපත කියවීමෙන් Tamanගේම අදහස් ගොඩනගන හැකියාව වර්ධනය වීමෙන් විශේෂයෙන් තරුණයන්ට තම මතය නිවැරදිව පළ කිරීමට, නීතියට ගරු කරමින් ජීවත් වීමට සහ වෙනත් අයගේ අදහස් වලට ගරු කිරීමේ හැකියාවක් ඇති කරයි. පොත් කියවීම භාෂා දැනුම නැංවීම සඳහාද විශේෂ වේ. වාක්‍ය නිමාව, වචන භාවිතය, වාක්‍ය ව්‍යුහය, සාහිත්‍යමය රූපක සහ විවරණ කුසලතා වැනි භාෂාමය අංග විශාල වශයෙන් පොත් මගින් ඉගෙන ගැනීමට හැකිය. මෙය පාසල් සිසුන් සඳහාද වෘත්තීය මට්ටමේ සිටින පුද්ගලයන් සඳහාද වටිනා දෙයකි. ආතතියෙන් සහ කාර්යබහුලත්වයෙන් පීඩා විඳින ජීවිතයට විවේකයක් ලබා දීමටත් මනෝ සංතෘප්තියක් ලබා දීමටත් පොත් කියවීම උපකාරී වේ. නව ලෝකයක් තුළට ගමන් කිරීමක් මෙන්ම නව චරිත, සිදුවීම් හා අදහස් වලට පිවිසෙමින් යම් ආකාරයක මනෝ විනෝදාස්වාදයක් ලබාගත හැකිය. එමෙන්ම නියමිත ආකාරයෙන් හැසිරෙන්නට, මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්නට මෙන්ම සහයෝගීතාවය, ආදරය, දයාව, සමාජගරුත්වය වැනි වටිනාකම් වර්ධනය කිරීමටද පොත් කියවීම උපකාරී වේ. විශේෂයෙන් ළමා කාලයේ පොත් කියවීමෙන් ලබා ගන්නා කුඩා දියුණුවක් පවා ඔහුගේ මූලික සදාචාරික හැසිරීම් ගොඩනැගීමට දායක වෙයි. ඊට අමතරව දැනට පවතින ලෝකයේ තත්ත්වය, විදේශීය සම්බන්ධතා, තාක්ෂණික ප්‍රවණතා වැනි යථාර්ථවාදී දේවල් අවබෝධ කර ගැනීම සඳහාද පොත් කියවීම වැදගත්ය. එමගින් තම ජීවිතය සඳහා ගත යුතු තීරණ පිළිබඳව නිවැරදිව සිතීමට හැකියාවක්ද පාඨකයාට ලැබේ. පොත් කියවීමට යොදවන කාලය අනාගතය සඳහා ආයෝජනය කිරීමක් ලෙසද හැඳින්විය හැක. ජීවිතයේ ගොඩනැගීමෙහි මුල් පියවරෙහි සිටින තරුණයන්ටද වැඩ ලෝකයෙන් බැහැරව විශ්‍රාම සුවයෙන් සිටින වැඩිහිටියන්ටද කාලය ඵලදායීව ගත කර ගැනීම සඳහා පොත් කියවීම විශිෂ්ට මාර්ගයකි. දැනට පවතින තාක්ෂණික යුගය තුළ ඉලෙක්ට්‍රොනික පොත් හා නව මාධ්‍ය තුළින්ද පොත් කියවීම සිදුවෙයි. එමගින් පොත් කියවීමේ පරාසය ඉතා පුළුල්ව ඇත. එය තවදුරටත් නව පරපුරට කියවීම පුරුදු කිරවීමට ඉඩ සලසයි. නූතන තරුණ පරපුර පොත් කියවීමේ හැසිරීමෙන් ඉවතට යාමට වැඩි ඉඩක් පවතී. ජංගම දුරකථන, සමාජ මාධ්‍ය වැනි විනෝදාස්වාදය ලබා දෙන මූලාශ්‍ර වැඩිවීම පොත් කියවීමට වන ඇලීම අඩු කර ඇත. මේ සඳහා පාසල් වලින් හා පවුලේ වැඩිහිටියන් මගින් තරුණ පරපුර පොත් කියවීමට ආකර්ෂණය කරවිය යුතුය. පුස්තකාල සංවර්ධනය, පොත් කියවීමේ අභියෝග වැනි දේවල් ක්‍රියාවට නැගීම උචිත වේ. පොත් කියවීම යනු බුද්ධිය, හැඟීම්, විනය, විචාරය හා ගුණාංගයන් වර්ධනය කරන ජීවිතේ නව ආලෝකයකින් දැකීමට හැකිවන මාර්ගයකි. එය භාවිතා කරන්නේ නම් පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක කරගත හැකිය. එනිසා පොත් කියවීමේ වටිනාකම අවබෝධ කරගෙන එය තම ජීවිතයේ නව පරිච්ඡේදයක් ගොඩනැගීමට භාවිතා කළ යුතු වේ. ඉදිරිපත් කිරීම ආලෝකා සයුරංගී. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝවකින් හමු වෙමු. අපගේ channel එක නරඹූ ඔබට ස්තුතියි.